Hello buddies, good morning and welcome back to my YouTube channel. I hope you all are doing well. ඔන්න ඉතින් අදත් ගෙදර ඉඳන් කැම්පස් එකට යන vlog එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් කැම්පස් නෙවෙයි අපිට දැන් මේ දවස් ටිකේම තියෙන ක්ලිනිකල්ස්. ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මොකක්ද වෙන්නේ කියලා බලන්න. බඩිස් ඔයාලා බ්‍රෂ් එකක් ගද්දී එක පැකට් එකේ ගහලා තිනවා මීඩියම් කියලා. ඒ මීඩියම් එක ගන්න. මොකද හાર્ඩ් ඒ වගේ මැද්දාම ඒක ගොඩක් දත් වලට හොඳ නැහැ කියලා කියලා තියෙනවා. දැන් මීඩියම් එක අරගෙන බ්‍රෂ් කරන්න. බඩිස් වලට මම ටිප් එකක් කියන්නම්. ඒ තමයි මම බ්‍රෂ් කරද්දී ඇප්ලයි කරගන්නවා ටූත් පේස්ට් මුළු දත් වලට. ඊට පස්සේ කටේ ඇතුළේ ඉඳන් එළියට එන විදිහට තමයි බ්‍රෂ් කරගෙන එන්න ඕනේ. ඒ වගේම තවත් හොඳ ටිප් එකක් තමයි when we are brushing our teeth ඔයාලා හොඳට ඔයාලගේ දිවත් මදින්න ඕන. මොකද දිව මදින එකෙන් තමයි අපේ bad breath වගේ දේවල් අඩු වෙන්නේ. අද නිකන් මොන වොෂ් කරනවා. මම අර කලින් දෙන්නලා තියෙන ෆේස් වොෂ් එක. ආයෙ තව එක දෙයක් තමයි ඔයාලා ෆේස් එකත් වොෂ් කරද්දී මේ විදිහට හොඳට නහය දෙපැත්තත් අතුල්ලන්න ඕන. මොකද නහය දෙපැත්ත ගොඩක් අපේ කුණු රැඳෙනවා. තෙල් වගේ රැඳෙනවා. ඔයාලට දැනලා තියෙනව නේද? අන්න ඒ වගේ තෙල් එහෙම රැඳෙන්න තැනක් තමයි මේ නහය දෙපැත්ත කියන්නේ. එතකොට ඒවත් හොඳට වොෂ් කරන්න ඕන. And also buddies, when we are applying some creams, we should apply those in an upward direction. එහෙම නැත්නම් ළමයි තව කාලෙක කමුල් එල්ලා වැටීම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊළඟට ළමයි මං කරන්න ආසම දෙයක් තමයි මේ උදේම ඇහැරලා දත් මැදලා මුණ හොදලා මෙන්න මේ විදිහට ටිකක් වෙලා ජනලෙන් එළිය බලාගෙන හොඳට බ්‍රීතින් එක්සර්සයිස් කරන එක. ඒක ගොඩක් දුරට මම ගෙදරදී තමයි කරන්නේ. මොකද ක්ලිනිකල්ස් යද්දී ඕවා කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඉතින් ළමයි බ්‍රීතින් එක්සර්සයිසස් කරන්නේ කොහොමද කියලා මං කියන්නම්. ඒ තමයි ඔයා මේක කරලම පුරුදු නැති කෙනෙක් නම් මේ සාමාන්‍යයෙන් ගොඩක් ටයිම්ස් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් අපි 10 times තමයි මේක කරන්නේ. මුලින්ම අපි හොඳට නහයෙන් හුස්ම ගන්න ඕන. ඊට පස්සේ like 5 to 10 හරි 5 to 8 seconds වගේ හරි ඔයාගේ බ්‍රීත් එක හෝල්ඩ් කරන් එන්න ඕනේ. ඊට පස්සේ ඔයා කටින් තමයි ඒ හුස්ම හොඳට පිට කරන්න ඕන. මේක ඉක්මන ඔයා කරන්න එපා. හිමීට වෙලාව අරගෙන මේක කරන්න. ඒක ඔයාගේ හෙල්ත් එකට හරිම හොඳයි. මම දැන් රෙඩි වෙලා ඉන්නේ බඩිස්. දැන් එහෙමම යන්න ඕන. මේ ජීවිතේ තමයි දැන් තියෙන්නේ. ගෙදර යනවා, ක්ලිනිකල්ස් යනවා, එක්සෑම්ස් කරනවා. හරි. එහෙනම් දැන් බ්ලොග් එක මෙතනින් මම එන්ඩ් කරනවා. හොස්පිටල් එකේදී හම්බෙමු. බයි.
බඩිස් ඊට පස්සේ මම බෝඩින් ප්ලේස් එකට ගිහින් යාළුවත් එක්ක එහෙමම ක්ලිනිකල්ස් යන්න තමයි යන්නේ. අදත් ඔපරේෂන් තියේටර් එකට තමයි අපි දෙන්නව ක්ලිනිකල්ස් වැටලා තියෙන්නේ. ඉතින් කෑමත් අරගෙන එහෙමම නයිට් ෂිෆ්ට් එකට යන්න තමයි අපි දෙන්න මේ යන්නේ. ඉතින් මම චේන්ජ් රූම් එකේදී පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඊට පස්සේ මම වීඩියෝස් අරගන්න ගියේ නැහැ. ෂිෆ්ට් එක ඉවරලා බෝඩින් ප්ලේස් එකට ඇවිල්ලා අපි ඉක්මනින්ම හදාගත්ත කෑම තමයි මේ. හෙලෝ. ඉතින් අද ෂිෆ්ට් එක ඉවර වෙලා අපි හවස හිතුවා පොඩ්ඩක් අවුටින් එකකට යන්න. ඉතින් අපි බෝඩින් ප්ලේස් එකේ ඉන්න අපි 3 දෙනාම දැන් මේ යන්න තමයි යන්නේ. කොහෙද යන්නේ කියලා ඔයාට ඊළඟ එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දෙන්න ඇවිල්ලා ඉඳන් try කරනවා pick me එකක් දාන්න. ඊට පස්සේ අන්තිමේදී බැරි මෙතන මම try කළා. hi ඉතින් pick me එක දාලා අපි බලන් ඉන්නවා pick me එකේ එනකන්. Halo, kalau apa bicara nih? Koa nih 3 minutes කිව්වන් දැන් නම් එන වෙලාව. ඉතින් අපි ආව ළමයි බීච් එකට. ඉතින් සන්සෙට් එක බලාගන්න තමයි ආවේ. හවස් වරුවේ ආවෙම ඒකයි. ඒ වෙලාව නම් පොඩ්ඩක් තිබුණ නැහැ. මොකද වැහිවලා කුළු වලට පොඩ්ඩක් ඉර හැංගිලා තිබ්බේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට සන්සෙට් එක ලස්සනටම බලා ගන්න පුළුවන් උනේ. මං වගේ කෙනෙක්ට නම් මුහුද කියන්නේ හරිම ආස හිතෙන තැනක්. මොකද ඉතින් අපිට මුහුදක් නැහැනේ. ඒත් මේ දෙන්නට එහෙම නැහැ. මෙයාලා බීච් සයිඩ් මෙනේ ඒකට මෙයාලට බීච් එක හරිම ළඟයි. ඇත්තටම ළමයි මෙන්න මේ මොමන්ට් එකට මම හරිම කැමතියි. මොකද අපි හරියටම මාසයක්ම එක දිගට ප්ලේස්මන්ට්ස් නයිට් ෂිෆ්ට් එක ඩේ ෂිෆ්ට් එක එහෙම තමයි ගියේ. ඉතින් හරිම ඔයාලට කියන තරම් හරිම මහන්සි ඒ දවස් ටික. ඉතින් මම හරිම ග්‍රේට්ෆුල් මේ මොමන්ට් එක මට අද ගන්න ලැබිච්ච එක ගැන.
ඉතින් ඔයාලත් මෙහෙමද කියන බඩිස් එක ෆෝන් එකකින් වීඩියෝස් ෆොටෝස් එහෙම අරගත්තාම ගෙදර යන්නත් කලින් ෂෙයා කරගන්නවද ඔයාලා? Let me know in the comment section about that. අනේ බලන්න ළමයි අහස කොච්චර ලස්සනද කියලා නේද? මම නම් හරිම ආසයි අහසේ ෆොටෝස් ගන්න. කියන්නේ ලස්සනට වලාකුළු එහෙම තියෙන වෙලාවට ඒ වගේ තියෙන වෙලාවට ෆොටෝස් එහෙම ගන්න මම හරිම ආසයි. ළමයි මේ vlog එක මම වගේම ඔයාලත් enjoy කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අදට vlog එක මම end කරනවා. ආයෙත් vlog එකකින් අපි හම්බ වෙමු. Goodbye.